ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ටෙක් ටිප් මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Wi-Fi එකට log වෙලා තියෙන device එකක් remove කරන්නේ. එහෙම නැත්නම් disable කරලා අපේ Wi-Fi එකෙන් අයින් කරලා දාන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේකේ දාලා තියෙනවා IP address එක. ඒ කියන්නේ router IP address එක අපි new tab එකක් open කරගෙන මෙන්න මෙතන search කරලා enter කරන්න ඕනේ. මම මේ විදිහට search කරලා ඒක enter කරගෙන තියෙනවා. ඒක enter කරාට පස්සේ අපි මෙතන login කියලා බටන් එකක් තියෙනවා. මේ login කියන බටන් එක click කරන්න ඕනේ. login කියන බටන් එක click කරපුවාම username එකයි password එකයි වැටෙනවා. අපි search කරන්න ඕනේ username එකයි password එකයි. username එක මේකේ හැම dialog router එකකටම එන්නේ user කියන symbol වලින් ඔක්කොම එන්නේ. user කියන username එක ඔයාලට බලා ගන්න පුළුවන් router එකේ තියෙනවා user කියලා එකක්. user කියලා option එකක් පිටිපස්සේ label එකේ ගහලා තියෙනවා. මේ user කියන එකේ ඔය එහා පැත්තෙන් දාලා තියෙන user එක තමයි අපි මෙතන search කරන්න ඕනේ. ඊළඟට මේකේ password එක ගහලා තියෙනකොට wlan key එක නෙමෙයි මෙතන search කරන්න ඕනේ. අපි search කරන්න ඕනේ password එක. මේ label එකේම අරවලා තියෙන password කියලා එකක්. ඔය password එක තමයි මේකේ select search කරන්න ඕනේ. ඊළඟට අපි මම මේක තන මෙහෙම කෙලින්ම දාගන්නවා. මොකද මම save කරලා තියාගෙන ඉන්න හින්දා. මෙතන login කියන බටන් එක ඊට පස්සේ click කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ අපි කොහොමද බලන්නේ මේකට කනෙක්ට් වෙලා තියෙන device. ඊට පස්සේ මෙතනින් යනවා device setting වලට. device setting වලට ගිහපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කනෙක්ට් වෙලා තියෙන device. මෙතන wireless access device කියලා තියෙනවා, cable access device කියලා තියෙනවා. මේ wireless access device වල අපි දැන් මම දැන් remove කරන්න යන්නේ මෙන්න මේ device එක. දැන් අපි මේක remove කරන්නේ මෙතන copy කියලා බටන් එකක් තියෙනවා. මේක click කරලා මෙතන tick එකක් එනවා. tick එක දාලා පස්සේ අපි මේ tick එක දා ගන්නවා. tick එක දාලා ටිකක් වෙලා ගියාට පස්සේ copy වෙනවා. copy කරගත්තට පස්සේ අපි මේක යනවා ආයේ home වලට. මේ MAC address එක තමයි අපි අනිවාර්යෙන් copy කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ Wi-Fi වලට Wi-Fi කියලා කොටසක් බලා ගන්න පුළුවන්. මේකේ වෙනවා network name එක, SSID එක, ඊට පස්සේ MAC access numbers, ඒ කියන්නේ 32ක් මේකට කනෙක්ට් කරන්න පුළුවන් මේ Wi-Fi එකට. ඔය වගේ ටිකක් පෙන්නනවා. ඊළඟට මේකේ restart device කියලා එකක් තියෙනවා. මේ restart device කියන එකෙන් අපිට ඕනම තැනක ඉඳලා, ඒ කියන්නේ Wi-Fi range එක තියෙන තැනක ඉඳලා Wi-Fi එකට කනෙක්ට් වෙලා අපිට router එක restart කරන්න පුළුවන්. අපි බලමු දැන් මේක remove කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ Wi-Fi වල setting වලට යනවා. setting වලට ගියාට පස්සේ මෙතන පහළට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් Mac filter කියලා එකක් තියෙනවා. මේ Mac filter කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන සාමාන්‍යයෙන් ඔයාලට වැටෙන්නේ disable කියන එක. disable කියන එක නෙමෙයි අපි ක්ලික් කරන්න ඕනේ. මෙතන blacklist කියලා එකක් තියෙනවා. මේ blacklist කියන එක ක්ලික් කරලා අපි අර ඉස්සෙල්ලා copy කරගත්ත MAC address එක තියෙන්නේ. MAC address එක මෙතෙන්ට paste කරනවා. මෙන්න මේ විදිහට paste කරගත්තා. paste කරගත්තට පස්සේ මෙතන apply කියලා බටන් එකක් තියෙනවා. ඕක click කරනවා. click කරලා ඉවර වෙලා success කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන Wi-Fi 0 බලා ගන්න ඕන Wi-Fi status එක. ඊළඟට බලමු දැන් මේකේ device setting වලට ගිහිල්ලා තියෙනවද කියලා මේ connect වෙලා device නෑ connect වෙලා නෑ device මොනවත්. එතකොට මේක මේ යටින් පෙන්නනවා අපි add remove කරපු එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් අපිට ආය මේක මේ කනෙක්ට් කරන්න ඕනේ කියලා හිතනවා. මෙතන remove බටන් එක ඔබන්න බුලා මේ device එක ආයේ මේ router එකට කිසිම වෙලාවක කනෙක්ට් කරන්න බෑ. මොකද අපි මෙතන blacklist දාලා තියෙන හින්දා මෙතනින් අපිට මේක අයින් කරන්න පුළුවන්. remove කරපුවාම ආයේ අපිට router එක කනෙක්ට් කරගන්න පුළුවන්. අන්නේ විදිහට තමයි මේ blacklist whitelist දාන එක කරන්නේ. නැත්නම් අපිට මෙතන අපි කලින් ගියපු තැනටම ගිහිල්ලා whitelist දාන්නත් පුළුවන්. කියන්නේ connect වෙන්න ඕන device විතරක් whitelist දාලා click කරලා apply කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි
Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් බ්ලොක් කරන්නේ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් කියනවා කොහොමද රවුටර් එක SSID එක පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියලා. ඒ වීඩියෝ එක දැනගන්න ඕන නම් channel එක subscribe කරලා bell notification එක click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. තව මගේ YouTube channel එකකින් ඔයාලට කියලා දෙනවා Arduino IoT ඊට පස්සේ තව කාලිනක්ස් යස් කරන හැටි වගේ ගොඩක් දේවල් ප්‍රෝග්‍රමින් වගේ. ඉතිං අලුත් වීඩියෝ එකක් ගෙනකම් ආය අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ස්තුතියි.